නෝට්බුක් LM එකේ තවත් වැඩ කීපයක් අද කියලා දෙනවා. කොහොමද කියලා මෙතන කෙළවරේ සර්ච් ලැබ් කියන අයිකන් එක සුපුරුදු විදිහට ක්ලික් කරා. පහළටම ස්ක්‍රෝල් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා notebook LM try now කියන ඔප්ෂන් එක දෙන්න. try notebook LM අපිට ඕන පුළුවන් notebook එකක් අලුතෙන් හදාගන්න. දැනට මම කලින් අප්ලෝඩ් කරගත්ත document එකට යනවා. මෙතනදී මම කරනවා මෙහෙම වැඩක්. මට පුළුවන් ඕනනම් YouTube link එකක් එහෙම නැත්නම් YouTube වීඩියෝ එකක link එකක් මෙතන add කරන්න. මම ඒ විදිහට මෙන්න මෙතනින් තමයි වෙබ්සයිට් එකේ link එක insert කරගත්තේ. ඒ විදිහට මම insert කරගත්ත වීඩියෝ එකක් තමයි මෙතන තියෙන්නේ. photosynthesis එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය ගැන තමයි මේ වීඩියෝ එකේ මම කියලා තියෙන්නේ. මේක තමයි වීඩියෝ එක. ඉතින් විනාඩි කිහිපයක වීඩියෝ එකක් මේක. මේ වීඩියෝ එකට අදාළව ඉන්ෆෝග්‍රැෆික් එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් මේක දිහා බලපුවම ඔයාලට තේරෙයි මොකද්ද මෙතනින් වෙලා තියෙන්නේ කියලා. බලන්න. එයා ෆොටෝසින්තෙසිස් එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේ විස්තර කරලා තියෙන විදිය තමයි අපිට සුම් කරලා බලපුවම තේරෙයි. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා මෙයා හරි පැහැදිලිව විස්තර කරලා දීලා තියෙනවා රූප සටහනකින්. මෙතනින් අපිට පෙන්වලා දීලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය මොනවද? මෙතන වෙන් කරලා එයා දීලා තියෙනවා අවශ්‍ය දේවල් සහ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අත්පුත් මෙයා වෙනම දාලා තියෙනවා. ඊළඟ උදාහරණය තමයි මම එදා අප්ලෝඩ් කරගත්ත ICT පොතට අදාළව මම ඉන්ෆෝග්‍රැෆික් එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් මේක තමයි එයා ජෙනරේට් කරපු ඉමේජ් එක. ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව hardware versus software, embedded systems, ඊට අමතරව digital ethics වගේ දේවල් අවසාන විදිහට 3R concept එක මෙයා ලස්සනට විස්තර කරලා දීලා තියෙනවා. ඊළඟට මට පුළුවන් ડોකියුමන්ට් එකට අදාළව ප්‍රසන්ටේෂන් එකක් ජෙනරේට් කරගන්න. මම ඒකට පාවිච්චි කරනවා මෙතන ස්ලයිඩ් ඩෙක් කියන ඔප්ෂන් එක. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට ජෙනරේට් කරපු ප්‍රසන්ටේෂන් එක. දැන් අපිට බලන්න ගන්න පුළුවන්. ඉතින් මතක් කරනවා මේකට ලිමිටේෂන්ස් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට ප්‍රසන්ටේෂන් කීපයක් එකවර ජෙනරේට් කරගන්න බෑ. මේ ටූල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තවත් සාර්ථක කරගන්න.